අයිබෝන් සංගීත විජේසූරිය ඩොලර් මිලියන 23ක් ලබා දෙන්නට ආවයි කියන කතාව උන් සම්මුඛ සාකච්ඡාවේදී කියනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙකුයි UK වල ඉන්න යාළුවෙකුයි තව යාළුවෙකු දෙන්නෙකුයි ඔව් එක්කන් ආවලු ලංකාවට ඩොලර් මිලියන 23ක් ලංකාවේ භාණ්ඩාගාරයට දෙන්න. ඕවැල මුණ ගැහිලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා මුණ ගැහුවට පස්සේ ජනාධිපතිවරයා මුදල් නියෝජ්‍යවතුමාට උපදෙස් දීලා තියෙනවා මේ ඩොලර් මිලියන 23 ගන්න ආකාරය සකස් කරන්නට කියලා. හැබැයි ඔහු කියන ආකාරයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා IMF එකේ ඉන්න නිසා මේ මුදල් ලබා ගැනීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඩොලර් මිලියන 23 දෙන්න බැරි වුණා කියන කතාව තමයි සංගීත විජේසූරිය මේ රටේ මහ ජනතාවට දැනුම් දෙන්නේ. ඉන්න අනතුරුව මේ සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහනට ආව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්තයාගෙන් මේක ඇහුවාම ඔහු හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ තමයි ඩොලර් මිලියනයක් නෙවෙයි ඩොලර් මිලියන 500ක් හරි නීත්‍යානුකූල විදිහට සල්ලි ගෙනීමේ හැකියාව තිබෙනවා. හැබැයි බැංක් එකක සල්ලි දාගෙන ගෙනල්ලා ලංකාවේ භාණ්ඩාගාරයට දීමේ හැකියාවක් නොහැකි බව මහ බැංකුව අධිපතිවරයා කියනවා. ඒ කියන්නේ IMF ගයිඩ්ලයින් එකේ ඉන්න නිසා ඕනම ප්‍රධානයක් ලබා ගැනීමේ හැකියාව අපේ රටට තියෙනවා. ඒ කියන්නේ බැංකුවකින් බැංකුවකට මුදල් ගෙන්නා ගැනීමේ හැකියාව අපේ රටට තියෙනවා. දැන් සංගීත විජේසූරිය මහත්තයාගෙන් අපි අහලා දැනගන්නට ඕනි. ඔයාගේ යාළුවෝ 4 දෙනා ඇවිල්ලා මේ රටේ ප්‍රධාන පුරවැසියා මුණ ගැහුනේ මේ සල්ලි ටික ලබා දෙන්න නම් ඇයි බැංකුවකින් බැංකුවකට මේක ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි වුනේ? එහෙමත් නැත්නම් ඔහු මේ සල්ලි අරගෙන ආව නම් ඔහු ගෙනල්ලා දෙන්නේ කළු සල්ලි සුදු කරගන්න. එහෙමනම් ජනාධිපතිවරයාගේ වගකීම ජනාධිපතිවරයා දන්නේ නැද්ද මේ රටට මුදල් ගෙනීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය මොකක්ද කියලා? මේ රටේ මුදල් ඇමතිවරයා විදියටත් ජනාධිපතිවරයා විදියටත් අනුර කුමාර සානායක දන්නේ නැද්ද? මේ සියල්ල දන්නවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ රටේ පොරු කියපු ආණ්ඩුවක් පොරු කියලා බලය ගත්ත ආණ්ඩුවක් දැන් වැඩ කරගෙන යන්න බැරි වෙනකොට කලාකාරව ලව්වලා දෙකෝටියක් ජනතාවට නැවත වතාවක් බොරු කියනවාද කියන සාධාරණ සැකය අපිට එනවා. ඒක ප්‍රධානම හේතුව තමයි ඩොලර් මිලියන 23ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 750කට වඩා අධික මුදලක්. මෙවැනි මුදලක් ලංකාවට දෙන්න ප්‍රධානය කරන්න ආව යාළුවෝ 4 දෙනා කවුද කියන එක මේ රටේ දෙකෝටියක් ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා. අපි සංගීත විජේසූරිය මහත්තයාට කියනවා ඔබ ලෑස්ති විය යුතුයි පැමිණිලි ලැබෙයි ඉස්සරහට. ඒ පැමිණිලි වලට ඔබට උත්තර දෙන්න වෙයි. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පතක් කරන්න කැමතියි. පැමිණිලිදී ඔබට හැබැයි සංගීත ඇවිල්ලා කියන්න වෙනවා කවුද මේ යාළුවෝ 4-5 දෙනා ඩොලර් මිලියන 23ක් දෙන්න ආව? ආවේ සුදු සල්ලි කළු කරන්නද කළු සල්ලි සුදු කරන්නද කියලා අපි දැනගන්නට ඕනි. ඒ වගේම ඇයි මේ මුදල් ලබා ගැනීමට නොහැකිුනේ කියන එකත් රටේ මිනිස්සු විදිහට දැනගන්නට ඕනි. අපි සංගීත අන්තිම වතාවට කියනවා ඩොලර් මිලියන 23ක් නෙවෙයි ඩොලර් මිලියන 1ක් ගන්න. ඒ ඩොලර් මිලියන 1 ලංකාවට ගේන විදිහ අපි ඔයාලට කියන්නම්. ඒ විදිහට හරි ලංකාවට ඩොලර් මිලියන 1ක් දෙන්න කියන එකත් අපි සංගීත මතක් කරන්නට කැමතියි. බොහොම ස්තුතියි.